අනේ වන්දන්නේ මකුට බිස්නස් උත් නෑ මේ දවස් ටිකේ අතන කොයි හරි එකක් කල්ලා කොණ්ඩේ පෙරනම් බෙල්ල හරි කපනවම නැත්තම් මෙහෙම ගියොත් එම ජීවත් වෙන්න වෙන්නේ නෑනේ මේ මල්ලි ඔයා දන්නවද සැලුන් එකට යන පාර? මෙහෙමයි අක්කේ. මේ පැත්තේ සැලුන් 3-4ක්ම තියෙනවා. මොන සැලුන් එකටද දැන් අක්කට යන්න ඕනේ? අර ලොකු බඩක් තියෙන අයියා කෙනෙක් ඉන්නේ. මට ඒ සැලුන් එකට යන්න ඕනේ. කැපුවොත් ඇදේට සැලුන් එක. ඒකට තමයි. මං යන්නේ තේ පැත්තට තමයි අක්කේ. ඕනනම් යන්න මාත් එක්ක. අනේ නෝ තෑන්ක්ස් මල්ලි. මට පාර කියන්නකෝ. ඒ හොඳටම ඇති. පාරනේ. මේ පාරේ කෙලින්ම ගිහිල්ලා දකුණට හැරලා එතනින් ටිකක් දුර ගිහිල්ලා වමට හැරලා ටිකක් දුර යනකොට සැලුන් එක තියෙනවා. අනේ තෑන්ක්ස් මල්ලි. නෝදෝකි මෝඩ ගෑනි. සැලුන් එක පහු කරන් ආලා ලස්සනට පාර අහනවා. කොහෙයි දන්නේ. විද්‍යාවේ කොණ්ඩේ පොඩ්ඩක් කපා ගන්න ආවේ. පුෂ්ප කුමාර මල්ලි වරේ ගෙවිලා වාඩි වෙයා මොකෝ ඉතින් මම මෙතන කොණ්ඩේ කපන්න නැතුව හාල් පොල් ගන්න දෙන්නේ නේ වරෙන් බයි අයියාට කියන්න අයියේ මට සල්මන් ගාන්න වගේ කපලා ඕනේ කට් එක කපමු වාඩි වෙන්නනේ මල්ලි ඔබට සල්මන් බාන් වගේ මුදු කොණ්ඩේ කපන්න ඕනේ නැතුව එක කිස් ගහක්වත් උනස් නොකර කපලා ඕනේ හොඳේ ඔබ වගේ නොයේ කුත්තු කියලා ඔබ මෙතන එක විතුරුනම් මූමේ ලස්සනයි මගේ ඇස් පේන්නේ නැද්ද ඔය පඬිතුකම වැඩක් නෑ මම මේ ඔබට වෙන්න ඕන දේ කියහන්කෝ මෙහෙමයි දෙපැත්තෙන් 7 එක ගහලා මේ පැත්තෙන් ඉරක් ගහලා පිටිපස්සෙන් V shape කරලා මැදින් කොණ්ඩේ පදින්න පුළුවන් වෙන්න ඕනේ අනේ මෙහෙම කියලා තව මොනා කපන්නේ කියද්දනේ කොහොම ගල කොම්බි බෙල්ල ගමන් කපන්නේ අනේ ඊයකෝ තින්සන් වැඩ කරන්න එපා කොණ්ඩේ වේද 7 එකක් ගාලා පොල් ගහක් පදින්න කිව්වා මං තමයි බෙල්ල දෙක කපන්නේ කොහොමද කොණ්ඩේ අනේ පළයන් යන සාජියා තොට හරියට පොඩි කට් එකක් කපා ගන්න බෑ කොහොමද මේ කයිය බලපන් මන් තොර කරන්නේ ඇයි අනේ මේ මාව නිකන් දේ පාතේ නිරෝධ කරගන්න එපා පණයන් යන්න විනී මාර්ගේ බලපන් මන් තොට නූලක් මතුරලා ඒක මෙතනට ගෙනලා ඒ නූල මන් තොට පන්නලා තෝගේ බඩ මහත් කරලා උගුරු වල මරනවා දෙනවන්නේ නූල් පන්නන්නේ ඇයි ඔබ කොඩි දෙක නුඹ දකුණේද තොට කොඩි වින කරන්න මන් දකුණ වෙන්න ඕනේ යකෝ බලන් හිටපන් තොට කරන වැඩේ කොරයි මට අනේ මගත් පණ්ඩිතය වගේ කිව්වනේ අර මොන නූලප්පන් ළඟේ බඩ බලයි හිටන්නේ අනේ මං උඹට බයයි අනේ මට උඹ මුකුත් එන්නේ බා මොකද යාට බය කරන්නේ බුදු අම්මයි මාත් බය වුණා බය වුණා නම් කමන්නේ ඇයි දැන් උඹ ආවේ අයියේ මට ලොකු හදිසියක් බං වරෙන් කියන්නේ මම කොණ්ඩේ පොඩ්ඩක් කපා ගන්න මොකක්ද බං ඔබට ඔච්චර කොණ්ඩේ කපා ගන්න හදිසිය අනේ බුදු අයියේ අද මට 9:30ට රස්සම් කරන්න තියෙනවා මොකක් කර කරලා මේ කොණ්ඩේ අවුල දියම් බං නැත්තම් බඳින්න වෙන්නේ නැහැ මොකක් කර කර බං ඒකෙන් ඔබද කසාද බඳිනවද බං අනේ ඔව් බං අයියේ මට අද බඳිනවා කියලා අමතක වුණානේ ඒ කියන්නේ ඔබද බං මනමාලයා ඔව් අයියේ ඉක්මනට කපහන්කෝ මනමාලයා ඉතින් ඕම ගිල්ල හරියන්නේ නැහැ බං මනමාලයා එක්කුනම කලර් එකක් දාලා ජෙන්ඩිට ඇදලා තමයි යන්න ඕනේ අපි උකට කලර් එකක් දාමු කලර් ගන්න වෙලාවක් නෑ බං අයියේ ඉක්මනට කපහන්කෝ පිස්සු කතා කරන්න එපා මන්දි දාමු කලර් එක ඔබ දන්නවද ලංකාවේ ඉන්න සුප්‍ර ප්‍රසිද්ධ ගොඩක් උන්ට කලර් කරේ මම ලසිත් මාලික අනාසප සාරංග රාජාංගනේ හාමුදුරුවෝ පුරණ කලර් ගත්තම මේක මම රාජාංගනි හාමුදුරුවෝ ඔව් අනේ බං අයියේ මේ කලයක මට හිටරේ ඇවිල්ලා දාගන්න පුළුවන්නේ අද බදින්න බැරිනොත් බං තව අවුරුදු 7කින් තමයි මට කසාද වෙන්න වෙන්නේ ඇයි ඔබ රට යනවද නෑ ඔය අද පැන්සි නැත්තම් කුච සාත් එක පැල්ල යනවා ඒ කාලේට බදින්න බෑ මාර කපල කුචේ
පෙනේත සඳහාකත්තික මෙහිට ආවනේ ඇවිලු කලරයකුත් දාම්බන්ගේ ඌවා ඉන්නේ ඔවට ඔබ හෙන්ටිප අපි කලර එකක් දාමු ඒ වුණාට අයියේ මාර කපලනේ. ඔබ ඉතින් ආයේ වෙනසක් කරගන්නේ නැහැ නේද අද කසාද බැන්න කියන්නේ කොහොමද මාර කපලයක් තමයි ඔබ කරගහන්නේ අනේ බං අයියේ විකාන තමයි කොණ්ඩේ කපම්පා ඉක්මනට නැත්තම් ගෑනුමක ඔළුවකයි. අප්පා ගෑණි ඔළුව කනවද ඊනම් කලර වලට නෑ බං ඔළුව කනවනේ චේ වැඩි අතාරින් ඒකද මං අයියේ මම උඹට කලින්ම කිව්වා මම කොණ්ඩේ කපහන් කියලා. කාකමි තංගලන්නේ පය කොබි බෙල්ල කැපෙයි අයියේ මේ මම කොට ගානේ ටික්ටොක් එකක් කරෙත් නෑ. අපි නා ටික්ටොක් එකක් කරමු. ටික්ටොක් ඇයි උඹට දැන් පරක් වෙන්නේ නැත්තේ නෑ අයියේ මේ දැන් ඩිරෙක්ටර් කාලා මැසේජ් එකක් දාන්න මිනිහෙක් ගත්තා කියලා. එතකොට තෝ මෙච්චරලා ෆිල්ම් එක රඟපාන්න දෙකෝ මනමාලෙක් විතර අඳිනවා කිව්වා ඔව් අයියේ. අංගෝ අයියේ පොඩ්ඩක් හවස් වුණානේ. ඈ මේ නංගි කවුද කලර් එකක්වත් දාගන්නද නෑ නෑ අයියේ සැලුන් එකට ළමෙක් ගන්නවා කියලා තිබ්බ නේ වැඩට. ඒකට ආවේ. ඔයා මට උදේ ඉන්න කෝල් කරේ එනවා කියලා මොකද තමයි පරක්කුනේ නේද කොහෙද මම උදෙන්ම පිටත් වුණා. කොහෙද යන පොඩි එකකින් පාර ආලා ඌ වැඩ තියෙන පාර කිව්වනේ මට. මේක මේ පොඩි එකකින් පාර ඇහුවා ගැන කොහොමත් ඔය රාතියක් බලාපොරොත්තු වෙන්න බෑ මේක නෙමෙයි නංගි නම මොකද්ද මගේ නම කුසුමලත්තා. මට ආදරේට කියන්නේ ලතා කියලා. ලපානේ ඔය ඉතින් අත කාලේ ඉංග්‍රීසි නම් ජැරි වලට ඔය නම් ලේසි කියව ගන්න දැන් ඔය ජැරි වලට තියෙන සුසුකම් මොනවද සුදුසු ගන්ධයි මම ඊට කලින් වැඩ කරේ බන්ධනාගාරනේ. අයිබ්‍රෝ හදන්න පුළුවන්, හෙයා කට් කරන්න පුළුවන්, කලර් කරන්න පුළුවන්, හැමදේම පුළුවන්. මම මේ ළඟදී නංගිව ටීවී එකෙත් එක්ක අර උඩට ගල කෑගෙම වානේ මරු මේ ඔයා එන අදිනම වැඩට එන්න මම වැඩට ගන්නවා හැබැයි ඔය අද කිසිම වැඩක් කරන්න එපා අපි කරන වැඩ සියල්ල බලන් ඉන්න ඉගෙන ගන්න ඔබ මොනවාද අයියේ මට? මේ අයියේ මේ දේවල් අමතක කළා මගේ කොණ්ඩේ පොඩ්ඩක් කපලා දෙනවා කෝයි මම මේ වටේම සැලුන් ටිකට ගියා ඒ ටික වහලා ඒකයි තමුසේ ගාවටම ආවේ කොහොමද උඹ උදේ මට සද්දයක් දැල්ලා කියපු ඉතින් මගේ කොට පැලෙන්න දේවල් කරනවා කිව්වා තෝකේ ඔය නෑ මිලි පොලොස් කොට්ටෝරු ඔළුවට කට්ටයක් ගහන්න පුළුවන් එකම එක මම යකෝ වරෙන් ඒ වාඩි විය අයියේ මෙන්න මේ පොඩි එකා තමයි මට පාර වරද්දලා අන්නර කෙරේකට යුවේ. උඩැල්ලොත් කෑවමාව. ඔක්කේ මං තමුසේ වටේ යවුවේ නෑ ඕයි මං කිව්වනේ තමුසේ මාත් එක්ක යන් කියලා කොහෙද තමුසේ යවුවේ නෑ හරියට වගේ වැඩක් කරගන්නකෝ පොඩි මේ උඹනම් තොර ඈ මේ මට දැන් කියහම්බුට මොකද්ද වෙන්න ඕනි කියලා හැබැයි මේ පාරට පුළුවන් කට්ටයක් කියපන් නැත්තම් මං තෝක වෙන තැනක් කපන්නේ රැවුලත් කපා ගන්න ඕනේ කමන්න එක පස්සේ කපා ගමු දැන්ට මේ දෙපැත්තෙන් පොඩ්ඩක් අඩු කරලා දෙන්නකෝ දෙපැත්තෙන් අඩු කරලා තියෙන්නේ මං අඩු කරලා දෙන්න නැතානේ වත් බලා ගන්න හෙට කට්ටයක් ගන්න ඉන්නේ මුටේ මම බහුවට කරන්න අයියෝ කපලා දෙන්නම්කෝ අංකල් මම මේ අංකල් කොණ්ඩේ කපලා අංකල් කොණ්ඩේ කපලා දෙන්න අංකල් පොඩ්ඩක් අතරින් වාඩිලා ඉන්නකෝ අයියේ ඔබට කියන්න හිටියේ මාර දින්නකෝයි මොකෝ වැඩි උරුවක් කැපුණාද වැඩිපුර කැපිච්ච මගුලක් නෙමේ අයියේ නිර්මිත බබෙක් හම්බෙන්නලු නෙක්මි මොන නෙක්මිද බා කවුද කියලානේ මගේ ගෙල්ල යකෝ නෙක්මි කියන්නේ ඔබේ කෙල්ලද ඒකේ ජීවල් කොයිද බා අර කජු ගහමුල ගෙදර සේදිරිස් මාමගේ දුව අම්මට උදි මේ ඔක බලන් ඉන්න බෑ වහාම දැඩි පියවර ගන්න වෙනවා උඹට පොඩි කාලේ නිකන් ඉන්න බෑනේ උඹලගේ ඩාංගලීනේ අඩෝ නෙක්මි කියන්නේ මගේ පොඩි දුවයකෝ මට උඩු මේ මාමන්ඩිනවා මේ නැගිටලා වරෙන් මාමන්ටි තමයි යකෝ උඹ මොකද්ද කරුවේ අසික්කිත වැඩේ
හරි හරි බං. ඕකට රණ්ඩු වෙන්න ඕනේ නෑ. ඔක කතා කරලා විසඳගමු. ලොකු දෙයක් කියලා නැති වෙති. නේ? යකෝ මූ මගේ පොඩි දුව බඩ කරපු එක ලොකු දෙයක් නෙවෙයිද? මම මුව මෙතනම බාරු. මේ තොපිදින නටන හොස්මක් කීරේ නටන්නේ. මොකද මම ණය වෙලා ගත්තේ. තොපිදින මෙතන කරන නිලකුණු උණු මට අරන් දෙන්න එකක් නෑනේ. ඇති. මාමන්ඩි බය වෙන්න එපා මාමන්ඩි. මට අපේ තාත්තා කිව්වා මම බැන්දට පස්සේ එයා ගිටමයි කාර් පහයි හෝටලයයි මගේ නමට ලියලා දෙනවා කියලානේ. මල්ලි පැටියෝ ඔයාට යාව ඇත්තටම මාව බාරගන්න බැරිද? මේ කොහාර කලිය. මම ඉතරු පිළික් කන්දේ. පලයි. ඒත් අයියේ එක කොස්සක් තියෙනවා බං. මොකද්ද බං? මට ඒ දීපල හැම එකම හම්බෙන්න නම් මං අරන් එන ගෑනිට ළමෙක් ඉන්න ඕනේ ඕයි. ඉතින් උඹ වැඩේ කරානේ. ඌ වැඩේ කරන්න කරත් මදි බං. නිකන් හරි ආන් අරගෙන තියෙන දාංගලේට ඒද මේක හිතිලා ළමයි නැතුනොත් මොකද කරන්න කියහන්කෝ. බැරි වෙලාවත් මගේ දුවට ඒ ළමයා නැති වුණාද? බයිට් එක කරනවා මගේ පුතේ. Music. මට මාගේ ඇස් දෙක